නව යෝන්විය අපි කතා කරා මොකක්ද මේ කුණාටු අවදී කියන්නේ කියලා. ඉතින් නව යෝන්වියේදී ඇතිවිය හැකි ගැටලු මොනවාද? මෙම කාල සීමාව ඇතුළත නව යෝන්වියට පෙළඹෙන බොහෝම යෞවනයන්ට භෞතික වශයෙන් විතරක් නෙවෙයි මානසික වශයෙන් ප්‍රශ්න හටගන්න කාලයක්. පීඩනය කියන එක මේ කාලයේ ඇතුළත නොඅඩුව ලැබෙන දෙයක්. මේ පීඩනය ලැබෙන්නේ කොහෙන්ද? පළවෙනිම තැන තමයි පවුල. ඊළඟට පාසල, සමාජය. මේ කියන අංශ තුනෙන් නොඅඩුව පීඩනය කියන එක මේ භද්‍ර යෞවනයන්ට ලැබෙනවා. මොන ආකාරයෙන් පීඩනයක්ද මේ කාල සීමාව ඇතුළත මේ යෞවනයන්ට ලැබෙන්නේ? අධ්‍යාපනය, ආර්ථිකය, වෙනත් සමාජීය ගැටලුවක් වෙන්න පුළුවන්, ආදර සම්බන්ධතාවයක් වෙන්න පුළුවන්. ඉතින් මෙන්න මේ කියන තත්ත්වයත් එක්ක මේ යෞවනයන් උත්සාහ කරනවා peer groups එහෙමත් නැත්නම් සමවයස් සේවනයේට. බොහෝමයක් දෙනා සමවයස් මිතුරන් ආශ්‍රය කරන්න පටන් ගන්නවා. හැබැයි ගැටලුවක් තියෙනවා. සමවයස් ආශ්‍රය කරන්න පටන් ගන්න නවයෝන්වියේ පුද්ගලයන් බොහෝ වැරදි දේවල් වලට පෙළඹීමේ සම්භාවිතාවයත් ඉතා වැඩි. ඔයාලා හැමෝම දන්නවනේ මොකද්ද මේ කියන්නේ කියලා. ඉතින් බොහෝමයක් දෙනා නරක සමාජ ආශ්‍රයයන්ට හුරු වෙනවා. සරලව කිව්වොත් මත්ද්‍රව්‍ය, මත්පැන් වලට යොමු වෙනවා. වැරදි ලිංගික සේවනයට පවා යොමු වෙන්නට පුළුවන්. ඉතින් මේ කියලා peer groups අපි අතහරින්න ඕනද? නෑ. එතන ලොකු ඉම්පැක්ට් එකක් තියෙනවා. peer groups ආශ්‍රය කරන්නේ නැති පුද්ගලෙක් දිහා බලන්න. peer groups ආශ්‍රය නොකර හිඳීමෙන් මෙන්න මේ දේවල් වෙන්න පුළුවන්. සමාජය ඇතුලේ, පවුල ඇතුලේ, පාසල ඇතුලේ ඔහු හෝ ඇය තනි වෙනවා. මේ තනිවීමත් සමග මොකද්ද වෙන්නේ? ඔවුන්ට නොදැනුවත්වම මානසික ආබාධ හිමිහිමින්ට ඔවුන් තුළට ලං වෙන්න පුළුවන්. ඉතින් මේකේ දෙපැත්තක් තියෙනවා. peer groups එහෙමත් නැත්නම් සමවයස් ආශ්‍රය කිරීම හා ආශ්‍රය නොකිරීම අතර පැති දෙකක් තියෙනවා. ඉතින් හැම දෙයක්ම සමබරව සිදු විය යුතුයි. පවුලේ අය සමග කාලය ගත කිරීම, සමවයස් කණ්ඩායම් ආශ්‍රය කිරීම, නිරෝගී යහපැවැත්මට අනුව දිවි ගෙවීම, නිවැරදි සමබර ආහාර වේලක් ලබා ගැනීම, ක්‍රීඩා කිරීම හෝ ව්‍යායාම කිරීම, මේ තුලින් ඔබට හෝ ඇයට අනිවාර්යයෙන්ම හොඳ මානසික සෞඛ්‍ය තත්ත්වයක් උදා කර ගන්න පුළුවන්.